තෙරුවන් සරණයි හැමදෙනාටම රේණුකා සිම්පල් ලයිෆ් YouTube channel එකට ඔයාලා හැමදෙනාම මම ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. අපි අදත් බලමු මේ විදිහේ කඩල වලින් රසවත් ව්‍යංජනයක් හදාගන්නේ කොහොමද කියලා. අපි එහෙනම් දැන් බලමු මේ රසවත් කඩල ව්‍යංජනය හදාගන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. අපිට උවමනා වෙනවා මේ විදිහේ හොඳට තඹගත්ත කඩල මෙෂරින් කප් එකමාරක් මම මෙතන අරගෙන තියෙනවා. අපිට උවමනා වෙනවා මේ විදිහේ පොඩි හොඳට දිනු තක්කාලි ගෙඩියක්, බීලුණු ගෙඩියක්, සුදු ලුණු බික් 3ක් විතර, කරපිංච ටිකක් වැඩිපුර ගමු. තව අම්මිරිස් කරල් 3ක් මේ විදිහට මම පළලා අරන් තියෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අම්මිරිස් වැඩි කරලා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟට උවමනා වෙන්නේ මොනවද කියලා. මම මෙතන අරන් තියෙනවා මස් කරි 3-5, මේස හැඳි 3ක්, කරාමුණු ඇටි 3-4ක්, එනසල් 3ක් විතර. මේ තරම් පොඩි කුරුඳු කෑලි 2-3ක් ඕන වෙනවා. ඊළඟට මම මෙතන කහ මේස හැඳි භාගයක් අරගෙන තියෙනවා. පොල් මෙෂරින් කප් භාගයක් උවමනා වෙනවා. සූදුරු මේස හැඳි කාලක් උවමනා වෙනවා. ලුණු රස පදමට අපතේ හැඳි කාලක් උවමනා වෙනවා. මිරිස් කුඩු මේස හැඳි 3ක් අරගෙන තියෙනවා. අපිට තව උවමනා වෙනවා පොල් තෙල් මේස හැඳි 3ක් විතර. මම මෙතන වතුර මෙෂරින් කප් භාගයක් අරගෙන තියෙනවා. අපිට තව මෙෂරින් කප් භාගයක් විතර වතුර උවමනා වෙනවා. අපිට මේ රසවත් කඩල ව්‍යංජනය හදාගන්න මේ ටික තමයි උවමනා වෙන්නේ. අපි එහෙනම් දැන් බලමු හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් මුලින්ම ගාගත්තු පොල් ටික බෙන්ඩ ජායකට දාගමු. ඊළඟට අපි ඒකටම කපාගත්තු තක්කාලි ටික දාගමු. ඒකටම අපි සුදු ලුණු ටිකත් එකතු කරගමු. දැන් මම මේකට තඹගත්ත කඩල ටිකෙන්ම කඩල මේස හැන්දක් විතර එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් මේ වෙනුවට කජු ටිකක් එකතු කරගන්න. අපි දැන් මේකට වතුර මෙෂරින් කප් භාගයක් දාලා බ්ලෙන්ඩ් කරගමු. ඊළඟට අපි මේ විදිහට ඇතිලියක් ලිපේ තියලා තෙල් මේස හැන්ද 3 දාගෙන තෙල් ටික රත් වෙනකොට අපි එනසල් කරාමුණු ඇටි ටික එකතු කරගමු. ඒකටම අපි කුරුඳු පොතු ටිකත් එකතු කරගමු. අපි දැන් මේ ටික චුට්ටක් ටෙම්පරා දුනාට පස්සේ බීලුණු ටික එකතු කරගමු. බීලුණු ටික එකතු කරලා රන්වන් පාට වෙනකන් බැදෙන්න ඇරලා අපි මේ වෙලාවේදී අබ ටික එකතු කරගමු. තව ටිකක් මේ විදිහට බීලුණු ටික ටෙම්පරා දෙන්න ඇරලා අපි ඊට පස්සේ කහ කුඩු ටික එකතු කරගමු. ඒත් එක්කම අපි මිරිස් කුඩු ටික එකතු කරගමු. ඒ වගේම මස් කරි 3-5 ටික එකතු කරගමු. දැන් අපි මේක හොඳට ටෙම්පරා දෙන්න ආරිමු. ඔයාලට පුළුවන් මස් කරි 3-5 වෙනුවට මසාලා 3-5 මේකට එකතු කරගන්න. ඒ වගේම අපි මේක පේස්ට් එකක් වෙනකන් හොඳට ටෙම්පරා දෙන්න ඇරලා ඊට පස්සේ අපි සූදුරු ටික එකතු කරගමු. මේ විදිහට අඩු ගින්දරේ පේස්ට් එකක් වෙනකන් මේ ටික තෙලේ පැදුනහම තමයි මේ කඩල කරියේ හොඳ රසයක් එන්නේ. මේ වෙලාවේදී අපි බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය මේකට එකතු කරගමු. අපි දැන් මේ මිශ්‍රණය හොඳට කලවම් කරලා හොඳට කලවම් වුණාට පස්සේ අපි බ්ලෙන්ඩර් ජායකේ ඉතුරුලා තියෙන මිශ්‍රණයේ කොටසට තව වතුර මෙෂරින් කප් භාගයක් විතර දාලා අපි මේකට එකතු කරගමු. අපි දැන් වතුර ටික දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ අපි මේකට රස පදමට ලුණු දාගමු. අපි මේ වෙලාවේ ලිපේ ගින්දර චුට්ටක් වැඩි කරලා තියාගමු. ඊට පස්සේ අපි ලුණු ටිකත් හොඳට කලවම් වුණාට පස්සේ මේ හොද්ද උතුරගෙන එනකොට අපි තඹගත්ත කඩල ටික එකතු කරගමු. අපි දැන් කඩල ව්‍යංජනේ හොඳට මිශ්‍ර කරගමු. ඔයාලට පේනවා දැන් මේ වෙලාවේ ලිපේ ගින්දර වැඩි කරලා තියෙන්නේ. අපි දැන් මේ විදිහට හොඳට කලවම් කරලා හොද්ද හොඳට උතුරන්න අරින්න ඕන. අපි මේ වෙලාවේදී ලුණු බල්ලා ලුණු මදි නම් දා ගන්න ඕන. ඇත්තටම මේ වෙලාවේදී මේ ව්‍යංජනේ මාර්ම සුවඳක් එන්නේ. මේ විදිහට කඩල ව්‍යංජනේ උතුරනකොට අපි අම්මිරිස් ටිකයි කරපිංච ටිකයි මේකට එකතු කරගමු. මේ ටික ඔක්කොම එකතු කරගෙන ඉවර වෙලා අපි ලිප ඕෆ් කරගමු. ලිප ඕෆ් කරලා අපි විනාඩි 10ක් 12ක් ව්‍යංජනේ වහලා මේ විදිහට තියාගමු. දැන් අපිට කඩල ව්‍යංජනේ ආහාරයට ගන්න පුළුවන්. මේ ඔයාලට පේනව නේද පාට වෙනස් වෙලා ලස්සන පාටකට ඇවිල්ලා තියෙනවා. හොඳට කඩල වලට මිරිස් 3-5 ටික අහලා තියෙනවා. ඇත්තටම මේ වෙලාවෙදී මේ කඩල ව්‍යංජනේ හරිම සුවඳයි. ඒ වගේම හරිම රසයි. ඔයාලට පුළුවන් මේ ව්‍යංජනයත් එක්ක තෝසේ පරාටා පාන් වගේ දේවල් කන්න. ඇත්තටම තෝසේ පරාටා හැම කන්න ආයේ මස් මාළු ව්‍යංජන ඕන වෙන්නේ.
මේ ව්‍යංජනත් එක්ක විතරක් කන්න පුළුවන්. ඒ තරම්ම රසයි මේ ව්‍යංජනය. තව මේ සයිවර් කඩේ තියෙන කඩල ව්‍යංජනයටත් වඩා රසයි මේ කඩල ව්‍යංජනය. ඔයාලත් එහෙනම් හදලා බලන්න. මං හිතනවා ඉතින් ඔයාලට මං අද මේ ගෙනාපු වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් මං ඉදිරියේදීත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම මේ ගෙනාපු වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා නැති යාළුවෙක් බලනවා නම් subscribe කරන්න, like කරන්න, ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් දක්වලා මට comment කරන්න. මගේ මේ වීඩියෝ එක නරඹපු ඔයාලට බොහොම ස්තුතියි. හැම දිනාටම තෙරුවන් සරණයි.